එතනින් පවර් එක ඔන් කරනවා. ඔන් කරාම මේ මැෂින් එකේ දැන් මේ ලයිට් එක බ්ලින්ක් වෙවි 1 මිනිට් තමයි යන්නේ මැෂින් එක රෙඩි වෙන්නේ. හරිද? දැන් මැෂින් එක දැන් ඕක රෙඩි වෙලා තියෙනවා. දැන් එක දිගට පත්තු වෙලා තියෙනවා කියන්නේ රෙඩි. හරිද? ග්‍රයින්ඩරේ තාම රෙඩි නෑ. ග්‍රයින්ඩරේ රෙඩි කරන්නේ ග්‍රයින්ඩරේ මේව දැන් දාලා මෙතනින් දැන් අපිට කරලා බලන්න. මේක හැමතිස්සෙම ගත්තාම තව පොඩ්ඩක් ආ දැන් උඩට ගන්න කියනවා ග්‍රයින්ඩර්. මේක දෙන්න තමයි ග්‍රයින්ඩරේ ලොක් කරන්න. හරි. මේක ටික් ගාලා වැටෙන්න ඕනේ. එතකොට මේකත් හැමතිස්සෙම ගලවන්න එපා. ග්‍රයින්ඩරේ හැමවට අවශ්‍ය වෙන වෙලාවට ඒකට මාස 3කට 4කට සැරයක් ගලවුවම ඇති. හැමදාම ගලවන්න ඕනේ නෑ. හරිද? මේක මෙච්චරයි සිස්ටම් එක. එතකොට ඔයා චෙක් කරන්න ඕනේ ඉස්සෙල්ලා ග්‍රයින්ඩරේ වැඩ කරනවද කියලා. මේව නිකන් අර අන්තිමට අපි ග්‍රයින්ඩ් කරපු ටික තමයි ඔය වැටෙන්නේ. අපි කොහොමද චෙක් කරලා තමයි වෙඩියට දාන්නේ. ඊට පස්සේ චෙක් කරන්න දෙවෙනියට සාමාන්‍යයෙන් අපි මේ මැෂින් එක ඔන් කරද්දි වතුර යන්න ඕනේ පම්ප් එකට ඉස්සෙල්ලාම. පම්ප් එකට ගිහිල්ලා තමයි මෙතනින් එන්නේ. ඒකෙන්ද කෙලින්ම හැන්ඩල් එක දාලා ෂොට් එක ගන්න එපා කවදාවත් පළවෙනි පාර ඔන් කරද්දි. පළවෙනි පාර ඔන් කරද්දි හොට් වෝටර් එකක් රිලීස් කරන්න මෙතන. මෙතනින් මේක හොට් වෝටර්. හරිද? එතකොට එයා පම්ප් එක රෙඩි කරගන්නවා වතුර රෙඩි කරගන්නවා පම්ප් එක. එන්නේ වතුරෙන් රිලීස් කරනවා. මෙතනින්ම ඔෆ් කරගන්නවා. හරිද? දැන් මේ මැෂින් එක රෙඩි වෙලා තියෙනවා. අර ඒමත් සැකයින සිංගල් ෂොට් එකක් මෙහෙම ගන්න මෙතන. සිංගල් ෂොට් එකක් ගාවම ඔය ඉන්නේ සිංගල් ෂොට් එක. හරිද? මේ බටන් ටික පොඩ්ඩක් බලාගන්න. මේක පවර් එක, මේක ග්‍රයින්ඩර් බටන් එක, මේක සිංගල් ෂොට් එක. සිංගල් ෂොට් කියන්නේ මිලිලීටර් 30යි. 30 ml. හරිද? මේක ඩබල් ෂොට් එක. ඩබල් ෂොට් කියන්නේ මිලිලීටර් 60යි. ඊට පස්සේ හොට් වෝටර් නම් වැඩි යූස් කරන්න එපා මේ මැෂින් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔව්. ස්ටීම් එක යූස් කරන්න පුළුවන්. ස්ටීම් එක කියනවා කොෆි එක ගාපු ගම ස්ටීම් එක දාන්න මොකද මෙයා සිංගල් බොයිලර් හින්දා මේ එස්ප්‍රෙසෝ එක මෙයා රිලීස් කරන්නේ මේ සෙල්සියස් 90යි. 70යි 90යි අතර තමයි හීට් එක ප්‍රොවයිඩ් කරන්නේ එස්ප්‍රෙසෝ එක. බස් ස්ටීම් එක ප්‍රෙස් කරපු ගම මේ ප්‍රෙෂර් එක යන්න ඕනේ 130 වලට. අශය කියන්නේ හීට් අප් වෙන්න. හීට් අප් වෙන්න පොඩි ටයිම් එකක් ගන්න. එතකොට ඔයා එස්ප්‍රෙසෝ එක ගාපු ගම ස්ටීම් එක ප්‍රෙස් කරාම ආයේ 30 seconds වල රෙඩි වෙනවා ස්ටීම් එක. මම ඒක ගහලා පෙන්නනවා. ඊට පස්සේ වදාන්නේ ඔයාලට සමහර වෙලාවට ග්‍රවුන්ඩ් කොෆි අම්මුනොත් බීන් එක නැතුව ග්‍රවුන්ඩ් කොෆි අම්මුනොත් කෙලින්ම පොට ෆිල්ටර් එකට දාලා හැන්ඩල් එකට දාලා කමර්ෂල් මැෂින් එකත් එක්ක බලද්දි මේක 51 mm පොඩි. එතකොට මේක